ෆිල්ම් එක බලන්න කලින් ඔයගොල්ලන්ගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. රවිඳු කොහෙද මේ උදේ පාන්දර යන්නේ? එයි අහන්නේ. හෙට උදේ පත්තරේ මුල් පිටුවට දාන්න. යකෝ මුගී ගෑස් බලහල්ලකෝ. අද පන්සලේ බල්ලන්ට බෙහෙත් දිනවලු. ඉතින් බෙහෙත් දිනද ඔය යන්නේ? නෑ බල්ලන්ට විතර බෙහෙත් දින කියලා අහගෙන යන්නේ. ඇයි? උඹට බෙහෙතක් ඉද ගන්නද? නැන්දට බේන්නේ මම බල්ලෙක් වගේද? නෑ ඉතින් පන්සලේ බෙහෙත් දිනේ බල්ලන්ට නම් උඹට බෙහෙත් දිනද යන්නේ? ඉතින් නැන්ද පන්සලේ බෙහෙත් දින බල්ලන්ට අපේ ගෙදර ඉන්න බැල්ලියෙක්. අනේ අම්මේ මිහිමත් මොඩේ. හා අහලා ගිහින් වරෙන් කික්කිවත් එකගෙන යන්න. එක්කන් එන්නද යන්න. කෝකලා කියලා මම කික්කව එකගෙන ආවා. කොයි ඉතින් කික්කි? මේ ඉන්නේ. ඔබ කික්කිව බයිසිකලේ ගැට ගහගෙන දාවේ? ඔව්. මගේ පස්සෙන් දිවුනේ. අනේ අම්මේ උඹ වගේ මොඩෙක්. ඌ දැන් මෙලහකට ලණුවත් කඩාගෙන බෙල්ලත් ඉර වෙලා මැරිලත් ඇති. දැන් ඉතින් උඹට තමයි බෙහෙත විඳින්න වෙන්නේ. මෝඩ රවිඳු. Ravindu. 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 මොකද? ඈ බං. Ravindu බං උඹට කඩේට ගිහින් මොනවද ගේන්න කිව්වේ? හරිප්පු 500යි පිම් කටයයි. බලපන් මෙතන පරිප්පු 500ක් තියෙනවද කියලා? බලන්න දෙයක් මමයි ගණන් කෙරුවේ 502ක් ඇති. බන්ටි මාමට හොරාට තාල් වැඩිපුර දෙකක් දාගත්තා. අම්මට කියන්න අමුතුකුණානේ. බන්ටි මාම හැදුවේ මාව මෝඩයා කරගෙන තරාදියෙන් කිල්ලද. මං ඇතරියේ නෑ. ඇය බාගයාම මෙසුර තියගෙන ගණන් කෙරුවා. අනේ අම්මේ. මේ වගේ මෝඩෙක්. කොහෙද කොට උඹට ගේන්න කිව්ව වීම් කැටේ? බන්ටි මාමගේ කඩේ විම් ඉවර වෙලයි කිව්වා. උඹට එතකොට තිබුණේ අර ආනන්දගේ කඩේටත් ඔක පාගන්න? ඒ මොකදනේ? බන්ටි මාම කිව්වා විම් කැට එක දෙහිගට 100ක බලයක් දිනනවා කියලා. ඉතින් මං දෙහිගට 100ක් ගෙනාවා. අන්න දෙහිමල්ල කඩේ ළඟ රුපියල් 500කුත් මදිත් උනා. මං කිව්වට දෙන්නම් කියලා. මුනිත පම උඹට මෝඩ රවිඳුවා හේ මෝඩ රවිඳුවා 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 මේ ඇත්ත කියපන් ගොල්ලෝ මුකවර පත්මි ටොයිලට් එක ළඟ ඉඳලා මීටර් ළඟින්ම කරා මේ ඔෆ් කරේ බලහන් දරුවෝ තාම පත්මයිස්ට බෙහෙත් ඉදිනවනේ කකුල බල්ලා කාපු එකට
ඔයා පත්මයිස් එක තරහද? ඔයාට පත්මයිස් ගහනවද? නෑ. එහෙනම් බනිනවද? නෑ. එහෙනම් මොකද මේ මනුස්සයා එහෙම දෙයක් කරේ? මිස්ටර් මං ගොඩක් ආදරේ. පද්මමිස් අපේ අම්මා වගේ. ඒක නිදාද ටීචර් ටොයිලට් එකට ගංග ඉඳලා කරාමේ යුවේ? ඉතින් මිස්රුනේ දවසක් කිව්වේ. මොකද්ද? වතුර නතර ගන්න කියලාද? නෑ. ජල බීතිකාව කියලා. කාටේ? මිස්ටර්ද? නෑ. ඒ බල්ලට. ඉතින් මම බල්ලට ජල බීතිකාව කියලා මොකද ඉලෙක්ට් එකේ වතුර නතර කරේ? ඉතින් බල්ලා හිටියේ ලැට් එකේනේ. ඉතින් දරුවෝ දැන්නේ කොහේ බල්ලා ලැට් එකේ විත්තිය? බල්ලා ලැට් එකේ ඇතුළේ ගියාම නේ දොර වැහුවේ. අනේ අම්මේ මෙහෙමත් මෝඩ කොල්ලෙක්. පාත්මවිත් දැනගත්තොත් ඔළුවත් පලාවි. මෝඩ රවිඳුවා හේ මෝඩ රවිඳුවා 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 මම මේ ආරංචිය දැනගත්ත ගමන්මයි ආවේ. කීයක් වුණාද? ඇයි? උඹ දෙන්නද? නෑ දෙන්න නෙමෙයි. අපේ ගෙදරට එකක් ගේන්න. ආච්චිට තිබ්බේ මමත් එක්ක යන්න. අම්මෝ ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මට මතකයිනේ. උඹත් එක්ක ගිය පාර ට්‍රංක පෙට්ටියක් ගේන්න ගිහිල්ලා. උඹ මාව මිනි පෙට්ටි සාප්පුවකට නෙක්කන් ගියේ. තාමත් මන් දකිද්දි ඌහුන් තියෙනවා. ආච්චිමනේ ඉතින් කියන්නේ වරදින එක මනුස්ස ගතියක් කියලා. ඇත්තටම ආච්චිටත් මේ මනක් භාවනාවක් කරගෙන ඉන්න කාලේ මොකද ටීවී? අනේ පණ්ඩිත කතා නොකිය මෙන්න මේ වෑර් කෑලි ටික ගහපන්. මං උඹට තේ ටිකක් හදාගෙන එනකන්. හා ආච්චින් එකක් හදාගෙන එන්නකෝ. මම මේක හදන්න. මෝඩ රවිඳුවා හේ මෝඩ රවිඳුවා 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 ආච්චි තේකක් හදන් ආවද? ඔන්න වැඩේ හරි. දැන් තියෙන්නේ රතු පාට බටන්න කොබන්න විතරයි. කකු දෙක උඩින් තියාගෙන බලන්න තමයි තියෙන්නේ. ඒ බොල මං කඩින් ගෙනාවේ සිංහල ටීවී එකක් නේ. මට ඒ වෙලාවේ දාලා පෙන්නුව සිංහල ටීවී එකක්. ආන්න බලන්න ආච්චි සිංහල ටීවී පෙන්නලා පෙට්ටිය දාලා තියෙන දෙවන ටීවී එක. ඔන්නකො තමයි ආච්චි කියන්නේ අක්කා පෙන්න නං දුන්නා කියලා. ආච්චිට හොඳම වැඩේ මං එක්කන් ගියේ නැති එකට. ඒකත් එකටම ඩෙන්ටි කාඩ් එකේ ෆොටෝ කොපියක් ගේන්නේ කියලා මාව කඩේට යවලා මේක තමයි කරලා තියෙන්නේ. කොල්ලෝ ගිහින් කියපන් ජයන්ත මාමට එන්නේ කියලා. ත්‍රිවිල් එකෙන් මේක ගෙනින් දෙන්න. බිසෝ හාමි ගැන දන්නේ නැතුව තමයි මේක කරලා තියෙන්නේ. ඵලයන් ඉක්මනට එන්න කියපන් ගිහිල්ලා. රාවිඳු 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 මෝඩ රාවිඳු මෝඩ රාවිඳු හේ මෝඩ රවිඳුවා මොකෝ අම්බි මේ විලාප කියන්නේ? කොහමද රාවිඳු? ඔන්න අම්මෙනෝ දැකලා බැද්දේ පැන්න. මොකෝ අදත් ඔල මොට්ටල වැඩක්වත් කරාද මේ මෝඩ කොළුවා?
හොඳ වැඩක් කරේ. හැමදාම කැලේ පයින්නේ. එන්න කියපන්. ආපු වෙලාවක සිංහල ටීවී එකේ චිත්‍රපටියක් බලන්න. සිංහල ටීවී එක. සිංහල ටීවී එක. මෝඩ රවිඳුවා හේ මෝඩ රවිඳුවා මෝඩ රවිඳුවා හේ මෝඩ රවිඳුවා මෝඩ රවිඳුවා හේ මෝඩ රවිඳුවා මෝඩ රවිඳුවා රවින්දු වැඩිපුරම ඉන්නේ මෙතන නේද? ඉන්නකො මම ලොකු සර්ට් කියලා පුටු අයිඩස් එකයි මෙතෙන්ට ගෙනත් දෙන්න. රවින්දු ලොකු සර් ඔෆිස් එකේ නෑ. එන්නකො යන්න. මටවත් එක ටිකක් කතා කරන්න ආසයි. එන්න යන්. එන්නකො පුතේ. වාඩි වෙන්නකො මෙතනින්. පුතා ගිය පාර පන්තියේ වාර විභාගෙ කීවෙනියද? 34 වෙනිය. එතකොට පුතාගේ පන්තියේ ළමයි කී දෙනෙක් ඉන්නවද? මට මතක නෑනේ. 35යි. ෂා නියමයිනේ. එතකොට පුතා ඉන්නේ තවත් එක්කෙනෙක්ට වඩා ඉදිරියෙන්නේ. ඒ ඉතින් මිස් හිරු නිවිසයන් 7කට ලියන්න ඉස්කෝලේ ආවේ නෑනේ. නැත්තම් අන්තිමය. ඒකත් එහෙමද? ඇයි ඉතින් පුතාට ඔච්චර ලකුණු අඩුනේ? මම මෝඩයිනේ මිස්. අම්මත් කියන්නේ මෝඩ රවිඳු කියලා. තාත්තත් කියන්නේ මෝඩ රවිඳු කියලා. නංගිලා දෙන්නත් කියන්නේ මෝඩ රවිඳු අයියයි කියලා. ඉස්කෝලේ යාළුවොත් කියන්නේ මෝඩ රවිඳු කියලා. ඒක වෙනද මට ඉගෙන ගන්න බැරි. ඇයි මෝඩයිනේ? මතක නෑනේ මුකුත්. හැබැයි බාල මල්ලි විතරයි මට එහෙම මුකුත් කියන්නේ නැත්තේ. ඒ කියන්නේ මල්ලි පුතාට ගොඩක් ආදරේ ඇති. නෑ මල්ලි තාම පොඩි. අවුරුදු 1.5ක් විතර ඇති. එයාට තාම කතා කරන්න බෑ. පුතේ මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? අහන්න මිස්. පුතා බයිසිකලෙන් එහෙම වැටලා තියෙනවද? අම්මෝ ඕන් තරම් වල දෙනවා මිස්. මේ දන පොළොත්ත පුරාම තුවාල පාරවල්. ඒ කොච්චර කාලයකට කලින්ද කියලා කියන්නකෝ මට. අවසානට කකුල කඩාගත්ත අවුරුදු 1.5ට විතර කලින්. මොනවා කරන්න ගිහිල්ලාද? වී කොටන්න ගිහින් එද්දි හාල් මාල්ලත් එක්කම බිමට වැටිලා ඇඹරිලාම ගියා. ඇයි පුතාගේ තාත්තා ගෙදර හිටියේ නැද්ද? තාත්තේ දවස් 2-3 මුහුදු ගිහින් මිස්. එතකොට පුතාගේ අම්මා අම්මට මුකුත් කරන්න බෑ මිස්. අම්මට මල්ලි හම්බෙලානේ. දැන් ටිකකට කලින් රවිඳු මට කිව්වා නේද? ඔයාට ඉගෙන ගන්න බෑ. මෝඩයි. මතක නෑ කියලා. ඉතින් රවිඳු මීට අවුරුදු 1.5කට විතර කලින් වෙච්ච දේවල් පුතා අදයේ වෙච්ච දේවල් වගේ මට මතකෙන් කිව්වනේ. ඉතින් කවුද කියන්නේ පුතා මෝඩයි කියලා? පුතා මෝඩ නෑ. පුතාට මෝඩයි කියන අය තමයි මෝඩ. එතකොට මම මෝඩ නැද්ද මිස්? ඒකනේ ඉතින් මම මේ කියන්නේ. රවිඳු පාඩම් නොකර ඉන්නකල් තමයි ඔන්න ඔයා පන්තියේ අන්තිමය වෙන්නේ. වැරදිලා හරි ඔයා පාඩම් කළොත් ඔන්න ඔයා තමයි එදාට පන්තියේ පළවෙනියා. මොකද කියන්නේ? අද ඉඳන් පාඩම් කරමුද? මම පාඩම් කරන්නම් මිස්. කොල්ල වුණාම ඉන්න ඕනේ. අන්න එහෙම තමයි. මිස් මේ අම කවුද? ඒ අපේ අම්මා මිස්. මේ රවිඳුගේ අම්මද? අනේ ඔව් මිස්. ලොකු සර් පණිවිඩයක් කියලා තුන ඔෆිස් එකට එන්නේ කියලා. සර් ඔෆිස් එකේ නැහැ. ඒ මොකෝ මිස්? මේ මෝඩ රවිඳු නොසන්ඩාල වැඩක්වත් කරලාද? රවිඳු මිස් පුතා අන්න රඹ ගහරට ගිහිල්ලා ටික වෙලාවක් ඉන්නකෝ. මං ආයේ කතා කරන්නම්. මාස 10ක් රවිඳුව බඩේ තියන් ඉඳලා මේ ලෝකෙට බිහි කරපු අම්මටත් බැරි වුණා නම් රවිඳුව තේරුම් ගන්න. මේ ගමේ මිනිස්සුන්ට, මේ ඉස්කෝලේ ගුරුවරුන්ට, මේ ළමයින්ට පුළුවන් ද රවිඳුව තේරුම් ගන්න?
අම්මා නිකමටවත්ම කල්පනා කරලා බැලුවේ නැද්ද රවිඳුටයි මෙහෙම වුනේ කියලා? අනිත් දෙන්නට නම් මිස් හොඳට ඉගෙන ගන්න පුළුවන්. රවින්දු තමයි මිස් ටිකක් මෝඩ. නෑ අම්මේ රවිඳුගේ නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. රවිඳු පොඩි කාලේ අම්මලා එක හේතු නිසා රවිඳුට නිතර මෝඩයා කියලා බැනපු වගේ ප්‍රතිඵල තමයි මේ පේන්න තියෙන්නේ. දිගින් දිගටම කාලයක් තිස්සේ හැමෝම රවිඳුට මෝඩයා කියලා කතා කරපු නිසා දැන් ඇත්තටම රවිඳු මෝඩයෙක් වගේ හිතන්න පටන් අරන්. අනේ මිස් මං නිකමටවත් ඒ ගැන හිතුවේ නෑ මිස්. දැන් වෙච්ච දේවල් වුණා අම්මේ. අම්මටවත් සමාජයටවත් දොස් කියලා වැඩක් නෑ. හැබැයි අපි තාම පරක්කු නෑ. අපිට පුළුවන් රවිඳුව වෙනස් කරන්න. අම්මට පුළුවන් ද මට ඒකට උදව් කරන්න? අනේ මිස් පුළුවන් මිස්. මම මොකක්ද ඒකට කරන්න ඕන මිස්? ඔන්න එහෙනම් අම්මේ අද ඉඳලා රවිඳුට ගෙදරදී ඇහෙන්න ඕන මෝඩ රවිඳු කියලා නෙමෙයි. රවිඳු හරිම දක්ෂයි. රවිඳු හරිම හොඳ ළමයෙක්. රවිඳු හැම දෙයක්ම ඉක්මනින්ම ඉගෙන ගන්නවා වගේ වචන රවිඳුට නිතරම ඇහෙන්න ඕනේ. ඒ වගේම රවිඳුගේ මූණට විතරක් හොඳ කියලා මදි. රවිඳු පේන තෙක් මානේ, ඇහෙන තෙක් මානේ ඉද්දිත් අම්මයි තාත්තයි රවිඳුගේ හොඳම කියන්න ඕනේ. එතකොට රවිඳු හිතන්න ගන්නවා මම නැති තැන්වලත් අම්මයි තාත්තයි මගේ හොඳ කියනවා කියලා. අනේ මිස් ඒක මහ ලොකු දෙයක් ඈ. කොල්ලව හදා ගන්න ඕන නම් 365 දවසෙ මුණත් මිස් හොඳව කියව ඉන්න පුළුවන් නේ. මට නම් හිතෙන්නේ නෑ අම්මට 365 දවසක්ම ඔය වැඩේ කරන්න වෙයි කියලා. බය වෙන්න එපා. රවිඳු ඉක්මනින්ම සාමාන්‍ය ළමයෙක් වගේ හිතන්න පටන් ගනීවි. අනේ එහෙම වෙනවා නම් කොච්චර ලොකු දෙයක්ද මිස්. මං ගිහින් එන්නම් මිස්. පණිවිඩයක් තිබුණොත් රවිඳු අතේ ඕන වෙලාවක එවන්න. මං ඕන වෙලාවක ඉස්කෝලේට එන්නම් මිස්. හරි. අම්මා එහෙනම් දැන් ගිහින් එන්නකෝ. පණිවිඩයක් තිබ්බොත් මම රවිඳු අතේ එවන්නම්. මං යන්නම් මිස් එහෙනම්. මොකද රවිඳු මේ මෝනෙල්ලගෙන යාළුවොත් එක්ක රණ්ඩුනාද? නෑ. එහෙනම් අද පන්තියේ වෙනිය දුන්නා. ෂා ඔයා කීවෙනියද පන්තියේ? වෙනසක් නෑ මිස්. වෙන්න වගේම තමයි. මම මිස්ටර් කිව්වනේ මම මෝඩයි කියලා. මේ පාරත් 34 වෙනිය. මිස් කිව්ව නිසා මම පාඩම් කරේ. ඒකම වැඩක් උන්නේ නෑ. එතකොට ලකුණු කීයක් අත්ම වැඩි වෙලා නෑ? ඒක වෙන්න බෑනේ අනේ. කො දෙන්න බලන්න ප්‍රගති වාර්තා පොත. අයියෝ කොහොමද අනේ මෙහෙම වුනේ? මම කොච්චර විශ්වාසකින්ද මේ පාර ඔයාගේ වාර විභාග ලකුණු ගැන බලන් හිටියේ. මෙච්චර ලකුණු අඩු වුනේ? රවිඳු ඔයා ෂෝක් අනේ. ඔයා කොච්චර හොඳ දරුවෙක්ද? ඔයා පන්තියේ දෙවෙනියා පුතේ. රවිඳුට මතකද මං එදා කිව්වා ඔයා පාඩම් නොකර ඉන්නකල් පන්තියේ අනිත් ළමයි පළවෙනිය දෙවෙනිය වෙයි. හැබැයි ඔයා පාඩම් කරෝතින් ඔයාටත් පුළුවන් ඒ ළමයි අතරට එන්න. ඔයා පුදුම දක්ෂ ළමයෙක් පුතේ. මං හිතුවටත් වඩා ඔයා දක්ෂයි. 34 වෙනියට ඉඳලා පන්තියේ දෙවෙනියා වෙනවා කියන්නේ කොච්චර දක්ෂද? රවිඳු දැන් හැමෝටම ඔයාගේ කාඩ් එක වෙනස් කරන්න වෙයි නේද? මොන කාඩ් එකද මිස්? මෝඩ රවිඳු කාඩ් එක. තමන් වට කියන්නද? මොකද්ද? මේ පාර මම පන්තියේ දෙවෙනිය වුණාට ඊළඟ පාර මම තමයි පන්තියේ පළවෙනියා. රවිඳුගේ අපල දුර වේවා. මේක ඔන් කළාද දන්නේ? ඇත්ත කියහන් කොල්ලෝ මොකෝ අර පත්මේ ටොයිලට් එක ළඟ ඉඳලා අවුල ගියා. මට ඉතින් කීයකට ගාන අවුලයි කියලා. ආයි වටන් ගන්න. නීඩ්‍රේ ළඟින්ම වතුර නතර කරේ.
මොකද්ද මේ පාරත් මම බැලුවනේ ඔක දිහා. ඉස්කෝලේ ආවේ නෑනේ. ඒකත් එහෙම. හන්දිමය. වී කොටන්න ගිහිල්ලා හාල් මල්ලත් එක්කම බිමට වැටුණා. තාකවද්ද බං? වැරදුනා. අර වටලැවුණා. අම්ම එනවා දැකලා බැද්ද බැන්න මොකෝ අදත්.